මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද දෙයක් ලේසියෙන් මතක තියාගන්නේ කියලා. මට වෙච්ච අත්දැකීමක් කියන්නම් මම. දවසක් මම කාමරේ බත් කකා ඉන්නකොට මම ඉතින් ටිකක් වැඩිපුර කනවනේ. බත් මදි වෙලා මම යනවා කුස්සියට බෙදා ගන්න. ඒ අතර අපේ තාත්තා වැඩසටහනක් බලනවා. ඒකෙදි කවියක් ගැන විස්තර කියනවා. මේ කවිය මට එකපාරයි ඇහුනේ. මට කවිය තාමත් මතකයි. ඉතින්ම මම කවිය කියලා ඉන්නම්. ණයෙක් ඇවිත් වත්තේ සැරි සරච්චි. මාවත් වඩාගෙන අම්මා ගෙට වෙච්චි. කැත්තෙන් කපා වත්තේ වූ වලලච්චි. ඒ පව් මට දීපලයන් අප්පච්චි. මට මේ කවිය මතකෙච්ච හේතුව තමයි මම කොහොමත් කවි සින්දු වලට ගොඩක් කැමතියි. නමුත් පුතේ මේක මං යන ගමන් ආපු ගමන් මාව ඊටාම කම්පණයට පත්වෙච්ච කවියක්. ඒ තමයි අපි තාත්තලා ගැන කතා කරනකොට සතර බ්‍රහ්ම විහරණ තියෙනවා අම්මා තාත්තගේ මෙහෙමනේ ගුණ කියන්නේ. හැබැයි මේකේ ඉන්න තාත්තා පව්කාරයෙක්. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔයාට අමිල පුතේ කියනවා කවුරු හරි වෙනුවෙන් කාව හරි මරන්න කියලා. සතෙක්ව මරන්න කිව්වා කියමු. ඔයා අනිත් අය වෙනුවෙන් පවක් කරනවද? කවදාවත් නැහැ නේද? හැබැයි තාත්තට අපි වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියන පෞකාර තාත්තා කෙනෙක් ගැන කියලා එයාගේ ගුණේ ඔයාට පැහැදිලි කරනවා දරු ස්නේහය කියන එක ගැන. දැන් බලමු අපි මේක පොඩ්ඩක් විග්‍රහ කළා. ණයෙක් ඇවිත් වත්තේ සැරි සරච්චි. ඔන්න තාත්තා දකින්න ණයෙක් යනවා. ඉතින් පුතත් සෙල්ලම් කරගෙන ඉන්නවා වත්තේ. තාත්තා කියනවා අම්මට පුතා වරන් ගෙට වෙන්න කියලා. දැන් මාවත් වඩාගෙන අම්මා ගෙට වෙච්චි. කැත්තෙන් කපා වත්තේ වූ වලලච්චි. තාත්තා මොකද කරන්නේ? ණයාව අල්ලගෙන අනිවාර්යෙන්ම මරනවා. ණයාව මරන්නේ කවුරු වෙනුවෙන් පුතේ? ඔයා වෙනුවෙන්. ඔයා වෙනුවෙන් ණයෙක් විතරක් නෙමෙයි මිනිහක් වුණත් මරන්න පුළුවන් කෙනෙක් තමයි තාත්තා. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මෙහෙම පින් අතේ වැඩ කරන මෙහෙම අම්ම ගැන කතා කරොත් අපිට කිරි දුන්න මෙහෙම සතර බ්‍රහ්ම විහරණ තියෙන මෙහෙමනේ කතා කරන්නේ. හැබැයි මේකේ ඉන්න තාත්තා පව්කාර තාත්තා කෙනෙක්. හැබැයි කවුරු වෙනුවෙන්ද පව් කරන්නේ? ඔයා වෙනුවෙන්. ඔයා වෙනුවෙන් වෙන කවුරුත් පුතේ මේ ලෝකේ පව් කරන්නේ නැහැ. තාත්තට කරන්න බැරි දෙයක් නැහැ ඔයා වෙනුවෙන්. මෙයා යනවා තාත්තා මැරෙනවා. තාත්තා මැරිච්ච තැනට ගිහිල්ලා මෙයා කල්පනා කරනවා එයා වෙනුවෙන් කරපු පව් ගැන තාත්තා. ඒ පව් මට දීපලයන් අප්පච්චි. මම හිතනවා මේක තාත්තා ගැන කියවෙච්ච වෙනස්ම විදිහේ කවියක්. ඒක මට මතක තිබ්බේ අන්නේ ෆීලිං එක ඇඟට ගත්තු නිසා. ඒ නිසා මේක දැනෙන්න ඉගෙන ගන්න පුතේ. ගණන් ඇඟට අරගෙන ඉගෙන ගන්න. මේක විඳින්න පුරුදු වෙන්න. කවදාවත් ඔයාලට අමතක වෙන්නේ නැහැ. අද ඉඳන් ගණන් විඳ ඉගෙන ගන්න බලන්න. හෙට ඉඳන් ඔයාලට ගණන් අමතක වුණොත් මට ඇවිල්ලා ඉගෙන කියන්න.